ආයිබෝවන් අද දවස් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අම්ල පිත්තේ එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ගැන. මේක දැන් අද ගොඩ දෙනෙකුට බහුලව තියෙන රෝග තත්ත්වයක් වෙලා තියෙනවා. එතකොට මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අම්ල පිත්තය කියලා හඳුන්වන අතර බටහිර වෛද්‍යයෝ මේක හයිපර් ඇසිඩිටි කියලා කියනවා. එතකොට මේ බඩේ තියෙන අම්ල බව අධික වීම නිසා ඔබ දන්නවා ආමාශය හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක තමයි ආහාර ජීර්ණය වෙන්න තියෙන්නේ. එතකොට මේකේ මේ ආමාශය ඇඹුල් කාරම කියලත් මේ ඇසිඩ් ගතියට කියනවා. මේ හයිපර් ඇසිඩිටි කියන තත්ත්වය එහෙම නැත්නම් ඇකියුට් ඕ ක්‍රොනික් ગેස්ට්‍රයිටිස් කියලත් මේක හඳුන්වන්න පුළුවන්. ඒතකොට මේ අම්ල පිත්තේ තියෙන මේ අධික ආම්ලිකතාවයේ හින්දා මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ අධික බව හින්දා ආමාශයේ බිත්ති තුවාල වෙන්න පුළුවන්. මේ ආමාශයේ බිත්ති වල තුවාල ඇතිවීම හින්දා අධික බඩේ දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පපුව මැද්දේ ගුලියක් හිර වෙලා වගේ රෝගීන් ඇවිල්ලා කියන පපුව මැද්දේ බඩ මේව දැවිල්ලයි උගුරට එනවා, ගාලා උගුරට එනවා. එතකොට පපුව මැද මෙතන ගුලියක් හිර වෙලා වගේ දැනෙනවා. ඔයගේ කම්ප්ලේන්ට්ස් තමයි අපිට ලෙඩුවාම මේ කරන්නේ. එතකොට මේ තුවාල ඇති වෙන්නේ අර ඇසිඩ් ගතිය වැඩි වෙලා අපි හිතමු ගොඩක් වෙලා කන්න ඕන වෙලාවට අපිට බඩගිනි වෙලාවට කන්න බඩගිනි තුනක් කන්න හම්බ වෙන්නේ නැති වෙනකොට අර තියෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එකෙන් ආමාශයේ තියෙන ඇතුලේ තියෙන අර ශ්‍රේෂ්ඨමල ස්තරය දිරවීමකටපත් වෙලා එතන තුවාල වගේ වුණත් ඇති වෙන්න පුළුවන්. එතකොට මේකේ තියෙන මේ පපුවේ හිරවීමයි වේදනාව ගොඩක් වෙලාවට හෘදයාබාධයක් එක්ක පැටලෙන්නත් පුළුවන්. ආයුර්වේදයට අනුව මේ වාපිත්සෙන් වල සමතුලිත බව බිඳිලා ගිහිල්ලා මේ රෝග බිඳිලා යන එක තමයි මේ රෝගවලට මූලික හේතුවක් වෙන්නේ. මේකෙදි පිත්තෝෂය වෙනස් වීම තමයි මේ අම්ල පිත්තේට හේතු වෙන්නේ. සාමාන්‍යයෙන් තියෙන පිත රෝග කියන්නේ සාමාන්‍ය පිත රෝග ඇති කරන්නේ නැතුව වෙනස් නොවෙච්ච පිත ඒක කොටස් දෙකක් තියෙනවා. එකක් මේ සාමාන්‍ය පිත අනික වර බඩ දෙවිල්ල ඇති කරන සාමාන්‍ය පිත කටුක රසයෙන් යුක්තයි. කටුක රසයෙන් යුක්තයි කියන්නේ ඒක අපිට කට හාරවන ගතිය නිකන් ඇස් ඒ කටුක රස දේවල් කෑහැම කටින් කෙල ස්‍රාවය වෙන නාසයෙන් හොටු ඒ වගේ ඇස් වලින් කඳුළු ඒ වගේ ඒ ස්‍රාවයන් එන ගතිය තියෙනවා කටුක රස දෙයක් අපේ දිවේ ගෑවුනහම. මොකද ඒකේ තියෙන දැවිලි ගතිය නිසා අපිට ඒ වගේ ගතියක් එනවා. එතකොට මේ පිත්ත කටුක රසයෙන් මිරිස් වගේ කටහාරවන ගතියෙන් ඇහෙන් නාහෙන් එතකොට මේ කටෙන් සෙමෙන්න ඒ ටිකට හේතු වෙන ගතිය තියෙන මේ සාමාන්‍ය පිත මේක මොනවා හරි හේතුවක් හින්දා අපි හිතමුකෝ අපි ඔය අන්නසි වගේ අමුල් අධික ආහාර ගොඩ අරගෙන බඩගින්නේ ඉඳලා වගේ නොඑක් හේතු නිසා මේ කෝපයටපත් වෙච්ච පිත ඒක ඇඹුල් හේවත් අම්ල ගතිය යුක්ත හින්දා මේක අන්නේ වෙනස් කියන්නේ කටුක රසයෙන් වෙනස් වෙලා මේ ඇඹුල් ගතිය වැඩි වෙච්ච පිටට අපි කියනවා විදග්ධ පිත කියලා. මෙන්න මේ විදග්ධ පිත කියන එක අධික වෙච්චාම තමයි මේ අම්ල පිත්තය කියලා සලකන්නේ. එතකොට මොනවද මේ අම්ල පිත්ත රෝගය හටගන්නේ? එහෙම නැත්නම් මේ බඩ දෙවිල්ල මේ බඩේ ගෑස් කියන තත්ත්වය ඇති වෙන්න බලපාන අම්ල පිත්ත රෝගය හටගන්න වෙන හේතු. ඒවට අපිට හේතු හැටියට දකින්න පුළුවන් සමහරුන් අධික ලෙස දුම්පානය කරනවා. කාබෝහයිඩ්‍රේට් ජීර්ණය හරියට සිද්ධ නොවෙලා ඒ ආහාර ටික බඩේ පැසවීමකට ලක් වෙනවා. එතකොට එතනින් ගෑස් උපදිනවා. හරියට ආහාර දිරවන්නේ නැතුව ඒක පල් වෙනකොට ඒකෙන් බඩේ ලොකු ගෑස් එකක් උපදිනවා. එහෙම නැත්නම් අන්නසී වගේ ඔය අන්නසී අඹරැල්ල වගේ ඇඹුල් ගතිය වැඩි ආහාර නිතර අපි ආහාරයට ගන්න එක. දැවිල්ල ඇති කරන මිරිස් වගේ ආහාර නිතර වැඩි ගන්න එක. කිරි මාළු එකට කන්න හොඳ නෑනේ. එතකොට ඒ කිරි වගේ කිරි මාළු එකට කෑහැම කංකුම් බිත්තර වගේ දේවල් එකට ගන්න හොඳ නැති විරුද්ධ ආහාර කියලා ආයුර්වේදයේ සඳහන් වෙනවා. එතකොට මේ එකිනෙකට විරුද්ධ ආහාර වර්ග අපි එක සැරේ ආහාරයට ගත්තාම කංකුම් බිත්තර වගේ අපි හිතමුකෝ ඒ වගේ දේවල් වැඩිපුර ආහාර ඒ වගේ අපි ආහාරයට ගන්න. නරක් වෙච්ච ආහාර වර්ග බාගෙන නරක් වීගෙන ඉද්දි අහක දාන්න නැතුව කනවා. එතකොට මත්පැන් වගේ සැර බීම වර්ග. මොකද එතකොට ඒකේ තියෙන අර පිච්චෙනේ අධික සැර ගතියට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිත කෙබෙන ආහාර වර්ගය කියන්නේ ඉස්සෝ, දැල්ලෝ, කුරුල්ලෝ, අබ, අච්චාරු, සැමන්, විනාකිරි, තක්කලි, අන්නසි ඔන්න වගේ ආහාර. එතකොට මේ වගේ දිරවන්න අපහසු ප්‍රෝටීන් අධික ආහාර වර්ග වැඩිපුර ගන්න එක. මොකද ඒවා දිරවන්න අපහසු වෙනකොට බඩේ වැඩිපුර වෙලාවක් වැඩිපුර කාලයක් ඒක පැරෙනකොට ඒක නිසා ගෑස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් ප්‍රතිජීවක ඖෂධ මොනවායි ඇන්ටිබයොටික් වර්ග
එතකොට ඒ වගේ මොනවා හරි සැර බෙහෙත් වර්ග. එතකොට ආමාශයේ ග්‍රහණී දෙකේම තුවාල හටගන්න ඒවා උදව්වක් වෙනවා. ඒ වගේම මේ කරුණු හින්දා මෙන්න මේ කියපු හේතු හින්දා ඇති වෙන ඇඹුල් ගැහිච්ච යම් පිටක් තියෙනවද? අන්න ඒක මේ අම්ල පිත්තේ එහෙම නැත්නම් ඇඹුල් ලුණු පිත්ත එහෙම නැත්නම් හයිපර් ඇසිඩිටි කියලා අපි මේ කියනවා. එතකොට අපි මේ කියපු හේතු වලට අමතරව අපිට ආහාර පානමය හේතු, විහරණමය හේතු, මානසික හේතු, ඖෂධමය හේතු ඔන්න ඔය කියන හේතුත් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද? කෘත්‍රිම රසකාරක, කල් තියා ගන්න රසායනික ද්‍රව්‍ය යොදපු ආහාර. එතකොට අධික මාත්‍රාවක් අපි වැඩිපුර අපිට බඩට ඔරොත්තු නොදෙන තරම් ප්‍රමාණයක් ආහාර ගන්න එක. මොකද අපිට ඒ වගේම අල්ප ලෙස ආහාර ගන්න එකත් ඒකට හේතුවක් වෙනවා. අපිට ආහාර ගන්නකොට ගන්න කියලා තියෙන්නේ අපේ කුසෙන් භාගයක් පිරෙන්න ආහාර අරගෙන ඉතුරු භාගය වතුර බීලා ඉතුරු හතරෙන් එක උලඟට එහා මෙහා ගමන් කරන්න විදිහට තියෙනවා නම් තමයි ආහාර හොඳින් ජීර්ණයක් සිද්ධ වෙන්නේ. ඒ විදිහට නැතුව වැඩිපුර ආහාර ගන්න එකත් මේකට හේතුවක් වෙනවා. බඩට අපිට අවශ්‍ය තරමට කුසගින්න තරමට ආහාර නොගන්න එකත් මේකට හේතුවක් වෙනවා. එතකොට කුසගින්න දැනෙන වෙලාවට ආහාර නොගෙන වැඩි වෙලාවක් කුසගින්න දරාගෙන ඉඳලා ආහාර ගන්න එකත් හේතුවක්. ඒ වගේම තේ කහට කෝපි මොකද තේ කහටවල තියෙනවා අපි දන්නවා තේ කහටවල තියෙනවා ටැනින්. කෝපි වල තියෙනවා කැෆේන්. එතකොට තේ කහට කෝපි ඔය සැර බෝතල් බීම අන්න ඒව පානය කරන එක ජල පානය අඩු වෙන එක ආහාරමය හේතු හැටියට ගන්නවා. එතකොට අපිට විහරණමය හේතු හැටියට ගන්න පුළුවන්. ගොඩක් අවිවේක ඉන්න එක, අපේ ස්ට්‍රෙස් වෙන එක, නිදි මරණ එක, අධික වෙහෙස, අධික ව්‍යායාමය. එතකොට ඉක්මනින් කලබලකාරීව තරංගකාරීත්වයෙන් හින්දා ලොකු ආතතියකින් ස්ට්‍රෙස් එකකින් වැඩ කරන්න වෙන එක. එතකොට අපිට මල වේග, මුත්‍ර වේග, අදෝවාත වේග, කිවිසුම් වේග, වමන වේග, පිපාස වේග, බඩකින් ඔන්න ඔය කියන දේවල් නොදැරිය යුතු වේග හැටියට ආයුර්වේදයේ සලකනවා. අන්න ඒ වේග දරා සිටීමත් මේකට විහරණමය හේතුවක් වෙනවා. ඒ වගේම කුස තුල ආහාර දිරවන්න හේතු වෙන පාචක පිත. අපිට ආහාර පැසවන්න හේතු වෙන්නේ පාචක පිත. මෙන්න මේ පාචක පිත මේ කුස තුල ආමාශය තුල ක්‍රියා කරන සමාන වාතයත් එක්ක කිපීමෙනුත් මේ පාචක පිත හරියට දිරවන්න හේතු වෙන පාචක පිටයි ආමාශය තුල ක්‍රියා කරන සමාන වාතයයි දෙක කිපුණාමත් මේ අම්ල පිත්තේ හට ගන්න. මෙන්න මේවා විහරණමේ හේතු. එතකොට ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර බහුල බව අන්නේ කියන ඒවා හින්දා අපිට ස්ට්‍රෙස් එක ආතතිය පිරිච්ච මානසික තත්ත්වෙ හින්දා විභාග වලට පෙනී ඉන්නකොට වගේ වෙලාවල් වලට ඇති වෙන බිය. එතකොට වෙනත් මොනවා හරි හේතු නිසා ඇති වෙන බිය, යම් දේවල් ගැන ඇති වෙන සැක සංකා, එතකොට උන්මාද ගති වගේ මානසික හේතු අන්න ඒවත් බලපානවා. ඒ වගේම වේදනානාශක, ප්‍රතිජීවක වගේ ඖෂධ, එතකොට තද සැර, අරිෂ්ඨ ආසව වගේ දේවල් අනවශ්‍ය පරිදි වෛද්‍ය උපදෙස් වලින් තොරව වැඩිපුර ප්‍රමාණවලින් දිගින් දිගට ගන්න එක ඖෂධමේ හේතු. එතකොට ඔන්න ඔය කියන හේතුත් අපිට මේ අම්ල පිත්ත තත්ත්වය ඇති වෙන්න හේතුවක් වෙනවා. එතකොට ඒ වගේම පිත්තාශකල්, අක්මාවේ තෙල් තැම්පත් වීම, ඒ කියන්නේ ෆැටි ලිවර් කියන තත්ත්වය. එතකොට අපිට අවිවේකය, උත්තේජක ඖෂධ, මත්ද්‍රව්‍ය, නිදිමැරීම අන්නේ කියන හේතු මේ පිත්තාශය දුර්වල වීම වගේ රෝගමය හේතු මේ එක බලපානවා. එතකොට අපි මේ රෝගය වළක්වා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මොනවද අනුගමනය කරන්න පුළුවන්? එතකොට අපිට කුසගින්න ඇති වෙලාවට ඒ කුසට සරිලන ප්‍රමාණයට අඩු වැඩි නැතුව සාමාන්‍යයෙන් කුසට සරිලන ප්‍රමාණයට පවිතරක් ආහාර ගන්න එක, සුසුදු පරිදි ව්‍යායාම කරන එක, ආතතිය පාලනය කරගන්න එක, තෙල් මිරිස් අධික ආහාර නොගෙන ඉන්න එක. එතකොට ඉහත දක්වපු අපි දැන් මේ මම ඉහතින් කියපු දේවල් වල අහිතකර දේවල් නොකර ඉන්න එක, පිටි කෑම, පිටි කිරි පානය, බිස්කට් වර්ග, කේක් වර්ග සමහර දේවල් එන්නේ පේස්ට්‍රි වර්ග අන්නේ වගේ දේවල් අපි වැඩිපුර ගන්න එක වළක්වා ගන්න එක. එතකොට බඩ දැවිලි ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. මේ බඩ දැවිල්ල කියන එක සමහර වෙලාවල් වලදී මේක රෝග ලක්ෂණයක් විතරයි. බඩ දැවිල්ල තියෙන අය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අපි බඩේ ගෑස් කීකිය බිවට ඒක හොඳ වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක අක්මාවේ තෙල් තැම්පත් වෙච්ච ෆැටි ලිවර් ග්‍රේඩ් 1 2 ඔන්න ඔය කියන අවස්ථාවල වල එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිත්තාශයේ ගල් තියෙන වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒකින්ද බඩ දනවා කී නිකන් ගොඩ වෙදකම් කර තමුන් නිකන් ගෙදෙට්ට වෙලා තමුන්ට හිතෙන දේවල් බිබී ඉන්නේ නැතුව සුදුසුකම් ලක් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපට ස්කෑන් වාර්තාවක් අරගෙන
අපිට දැනගන්න පුළුවන් මේ කුමන හේතුවක් නිසා ආපු දැවිල්ලක්ද ෆැටි ලිවර් තත්ත්වයක් නිසාද එහෙම නැත්නම් පිත්තාශයේ හරි පිත්තාශ නාලවල හරි ගල් විරවීමක් නිසා ඇති වෙච්ච දෙයක්ද කියන එක ඔබ පරීක්ෂා කරලා බලව ගන්න එක ඉතාමත්ම සුදුසුයි. එතකොට මේ අම්ල පිත්තේ සමහර වෙලාවට අධික මලබද්ධියේ හින්දා ඒ කියන්නේ බඩ වියලීම නිසාත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුද මාර්ගයේ ගුද කීල වගේ අවස්ථාවල් හින්දා හරියට මල පහ නොවීමෙනුත් ওই තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන දේවල් අපිට වෙන්න පුළුවන්. මොකද හරියට මල පහ නොවෙනකොට ආහාර හරියට දිරවන්නේ නැති වෙනකොට අපිට මේ බඩ දැවිල්ල මොකද ආහාර හරියට පිට වෙන්නේ නැහැ. බඩ හිස් වෙන්නේ නැතිකොට අපිට තව ආහාර ගන්න බැරි තත්ත්වයන් එන ඔන්න ඔය හේතු හින්දාත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුද මාර්ගයේ මස් දළු වගේ දේවල් ඒවා තියෙනකොට ගුද මාර්ගයේ මස් දළු වගේ දේවල් තියෙනකොටත් පොඩ්ඩක් ඒ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්න ඕනි ඒ වගේ තත්ත්වයක් නම් අපි ස්කෑන් රිපෝට් එකක් හරි එහෙම නැත්නම් ගුද මාර්ගයේ ගුද කිල වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒවා වෛද්‍යවරයෙක් ලව්ව පරීක්ෂා කරවගෙන හරි අපි මේ තත්ත්වය මගහරව ගන්න පුළුවන් කොයි විදිහද කියලා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර කරනවා නිසා ඔබ තනියෙන් ඔබට හිතෙන ආකාරයට ප්‍රතිකාර කරලා ඒක නොයෙක් සුව කරන්න අපහසු තත්ත්වවලට පත් කර නොගෙන කල්පනාකාරීව වැඩ කරන්න කියලා කියමින් නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබට ආයුබෝවන්.